හරි අද මම ඔයාලට අරගෙන එන වීඩියෝ එක තමයි කංකසන්තුර ප්‍රදේශයේ කරවල ගන්න පුළුවන් තැනක් ගැන තමයි මම අද ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්නේ. ඉතින් මම කරවල ගන්න තැන ඒ කියන්නේ කරවල ගන්න තැන වීඩියෝ එකක් මම අද ඔයාලට අරගෙන එනවා. ඉතින් බලන්න පුළුවන් ඉස්සරහට ඔයාලට මෙතන තියෙන කරවල වර්ග ගැන මිල ගැන බලා ගන්න පුළුවන් අද වීඩියෝ එකකින්. ඉතින් මේ අපි කරවල ගන්න යන තැන බලමු කවුද ඉන්නේ කියලා. හරි ඒ අක්කා ඉන්නවා වගේ. ඉතින් අපි කරවල ගන්න ඉන්නේ මෙතෙන්ට. ඉතින් අද හොඳ වීඩියෝ එකක් වෙයි. ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න පුළුවන් මේ පැත්ත ගැන. අපි කරවල ගැන අද බලමු. අක්කා වීඩියෝ එකක් ගන්න. හරි. ඉතින් අපි හැමෝම මෙතෙන්ට තමයි එන්නේ කරවල ගන්න. ඉතින් මේ අපි කරවල ගන්න තැන අපි බලමු මේ වගේ මිල ගණන් කොහොමද කියලා. අක්කා බල කරවල? බලය? කීයද මේ? බලය 1300 කිලෝද? මේ තියෙන්නේ බල කරවල 1300යි කියලා කියනවා මේවා. 500ක් දාන්න. ඔව් 500. ඒක නල්ල. එතකොට මෙතන බෝල්ලු තියෙනවා. බෝල්ලු කීයද අක්කා? බෝලේ කිලෝ 1200. කිලෝ එක 1200යි? ඔව්. වල ග්‍රෑම් 500 වුණා වලයා. ඔව්. පොඩ මයික් එක වැටුණා. ඒකේ සද්ද ඇහෙන්නේ නැති ගණන් ගන්න එපා. ග්‍රෑම් 500. දාන්න. එතකොට මේක මේ බෝල්ලු වල 500ක් දෙන්න. එතකොට මේ ඉස්සු කොහොමද? ඉස්සු ගහලා තියෙනවා. පොඩි පැකට් එක 250. ඔව් 500. එතකොට මේ මොනවද? කට්ට කීයද එතකොට? 800 කිලෝ එක? කිලෝ එක 1600යි. එතකොට මේ මොනවද? තොණ්ඩනේ. කොච්චරද මෙතන? ග්‍රෑම් 250 450යි. ඉතින් අඟුලුව කොහමද? ඔව් අඟුල 500 400 300 400ටයි වර්ග දෙකකින් තියෙනවා. එතකොට හාල්මැස්ස මේ හාල්මැස්ස කිලෝ 900 කිලෝ එක. අඟුල 300 වලන් පොඩි අඟුල. මේක 900යි කියන්නේ නේ. මේකට වැඩි හොඳ එකක් තියෙනවද? එතන ඉස්සෝ තියෙනවා. පූනිස්ස. කෝකද 400? මඩු. මඩු එතකොට මෙතන 500ක් ග්‍රෑම් නේ. 500ක් 400යි. මට මේක 250යි මේ බෝතලේ උම්මලකට. කිරලා ගන්නව නම් කොහමද? කීරෙමද 400 පොඩි. 400 ආමස්ස 500. මේක 600යි. මේ මොනවද? නම මොකක්ද මේ? යාමස්. ඒකේ? යාමස්. පියාමස්. පියාමස් කීයද? 600. ඒක 600යි. ඒක ග්‍රෑම් 500ක් විතර තියෙන්නේ. ඔව්. ඉතින් ඔහොම තමයි මෙතන කරවල වල මිල ගණන් තියෙන්නේ. අයියා තොණ්ඩෙන්ද කිලෝ 800. මොනවද? තොණ්ඩා? ඔව්. අදෙන් තොණ්ඩා දනුන නෑ. ഇത് කිලෝ 800. මේක කිලෝ 800යි. මේක 800යි කියලා කියනවා.
කිලෝ එක. ඉතින් ඔහොම තමයි මිල ගණන් තියෙන්නේ. ඉතින් කංකසන්තර පැත්තට ඔයාලා එනවා නම් නවාතැන් පහසුකම් ගන්න ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් මගේ අංකය යටින් තියෙනවා. ඒකට කතා කරලා නවාතැන් පහසුකම් සතියකටවත් කලින් දැනුම් දීමක් කරන්න ඕනි. මොකද මෙහෙ ගොඩක් ඉඩපාඩු මදි වෙනවා කට්ටිය මෙහෙට එද්දි. ඉතින් කලින් කතා කරලා නවාතැන් පහසුකම් වෙන් කරගන්න. ඉතින් මේ අපි කරෝල ගන්න තැන සම්බන්ධව මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් ඔහොම තමයි මෙහෙ කරෝල මිල ගණන් සහ ගන්න තියෙන තැන. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. subscribe කරන්න, like කරන්න, comment කරන්න. තව මොනවා හරි තියෙනවා නම් ඔයාලට message එකක් විදිහට දාගෙන යන්න. හරි.